ඔයා දන්නවද ගෑනු කෙනෙක්ගේ ඇත්තම හිත කියවන්න එයාගේ ඇස් දිහා නෙවෙයි බලන්න ඕන. එයාගේ කකුලේ නියපොතු දිහා කියලා. අද මම ඔයාට කියලා දෙන්න යන්නේ අවුරුදු දහස් ගණනක් පරණ සමුද්‍රිකා ශාස්ත්‍රයේ තියෙන සුපිරිම රහසක්. මේක අහලා බලන්න ඔයා පුදුම වෙයි. හැබැයි මුලින්ම කියන්න ඕන මේක විද්‍යාත්මකව 100%ක් ඇත්ත නෙවෙයි. මේක විනෝදයට සහ පැරණි විශ්වාසයක් විදිහට විතරයි ගන්න ඕන. හැබැයි සමහරු නම් කියනවා මේවා හරියට හරි කියලා. අංක 1 ගෑනු කෙනෙක්ගේ කකුල් දෙකෙන් මොකද්ද බලන්නේ? ගෑනු කෙනෙක්ට ප්‍රධාන වම් කකුලෙන් කියවෙන්නේ එයාගේ ඇතුල් හිත, ආදරය, පවුල ගැන. දකුණු කකුලෙන් කියවෙන්නේ පිටට පේන සමාජ චරිතය. දැන් අපි ප්‍රථමයෙන්ම එකින් එක ඇඟිලි බලමු. පළවෙනි එක මහපට ඇඟිල්ල. මේක තමයි වැදගත්ම එක. ගෑනු කෙනෙක්ගේ මහපට ඇඟිල්ලේ නියපොත්ත ලොකුවට රෝස පාටට හතරස් විදිහට තියෙනවා නම් එයා හරිම ශක්තිමත් ගැහණියක්. එයා පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. එයාව බින්දින්න ලේසි නෑ. හැබැයි මේ නියපොත්ත පොඩි ඇතුළට නැමිලා වගේ නම් එයා හරිම සංවේදී. පොඩි වචනකින් වුණත් හිත රිදෙනවා. එයාට ගොඩක් ආදරය සහ ආරස්සාව ඕන. දෙවෙනි ඇඟිල්ල ගොඩක් ගෑනු අයගේ දෙවෙනි ඇඟිල්ල මහපට ඇඟිල්ලට වඩා දිගයි. එහෙමනම් එයා කවදාවත් කාගේවත් යටතේ ඉන්න කැමති නෑ. එයා නිදහසට ගොඩක් කැමති. එයාට තමන්ගේම බිස්නස් එකක් කරන්න, තනියම දිනන්න ලොකු ආසාවක් තියෙනවා. එයාව පාලනය කරන්න හදන එක තේරුමක් නෑ. තුන්වෙනි එක මැද ඇඟිල්ල. මේ ඇඟිල්ල ටිකක් ඇද වෙලා වෙන පැත්තකට නැමෙනවා වගේ තියෙනවා නම් එයා හරිම ගැඹුරින් හිතන කෙනෙක්. එයාගේ ප්‍රශ්න කාටවත් කියන්නේ නැහැ. තරහා ගියාම දවස් ගාණක් කතා කරන්නේ නැතුව ඉන්නවා. හතරවෙනි එක මේකෙන් තමයි ආදරේ කියවෙන්නේ. මේ ඇඟිල්ල දිගට ලස්සනට තියෙනවා නම් එයා ආදරේදී ගොඩක් බැඳෙන කෙනෙක්. එයා එක්කෙනෙක්ට විතරයි ආදරේ කරන්නේ. ඒත් පණ වගේ. හැබැයි මේ ඇඟිල්ල ගොඩක් කොටයි නම් එයා ඉක්මනට එපා වෙනවා. එයාට අලුත් දේවල් ඕන. අන්තිම එක පොඩි ඇඟිල්ල. පොඩි ඇඟිල්ලේ නියපොත්ත හංගලා වගේ හරිම පොඩියට තියෙනවා නම් එයා හරිම අහිංසකයි. හැමෝටම හිතෙනවා එයාව ආරක්ෂා කරන්න ඕන කියලා. හැබැයි එයාගේ හිතේ ලොකු රහසක් තියෙනවා. එයා හැමෝටම විවෘත වෙන්නේ නැහැ. දැන් අපි බලමු ඇඟිලි අතර හිඩැස් වලින් කියන රහස. මේක ගොඩක් අය බලන්නේ නැහැ. හැබැයි මේකෙන්ම සල්ලි ගැන කියවෙනවා කියලා තමයි පොත්පත්වල තියෙන්නේ. මහපට ඇඟිල්ලේ දෙවෙනි ඇඟිල්ලයි අතර ලොකු හිඩැසක් තියෙනවා නම් ඒ ගෑනු කෙනා එහෙම නැත්නම් පිරිමි කෙනා සල්ලි වියදම් කරනවා වැඩි. අතේ සල්ලි රැඳෙන්නේ නැහැ. ඒ වගේම මැද ඇඟිලි දෙක අතර හිඩසක් නැතුව හිරවලා වගේ නම් හරිම ලෝභයි නෙවෙයි. හැබැයි පිළිවෙලට සල්ලි එකතු කරන කෙනෙක්. කාටවත් නිකන් දෙන්නේ නැහැ. හැම ඇඟිල්ලක් අතරම පොඩි හිඩස් තියෙනවා නම් නිදහසට ගොඩක් කැමති. කිසිම තැනක හිරවෙලා ඉන්න කැමති නෑ කියන එකයි එයින් කියවෙන්නේ. ඒ වගේම තමයි නියපොත්තේ තියෙන පාට සහ ඉරි. මේකෙන් ලෙඩ නෙවෙයි හිතේ ස්වභාවය කියවෙනවා කියලා තමයි පැරන්නෝ කිව්වේ. නියපොත්ත දිගට ඉරි ඇදිලා තියෙනවා නම් ගොඩක් වැඩ කරන ජීවිතේ ගොඩක් බර උස්සන කෙනෙක්. නියපොත්තේ හරස් අතට රැලි වගේ නම් එකපාරට ලොකෝ දුකක් ඇතුලේ ඉන්න කෙනෙක් කියලා කියනවා. ඒ වගේම තමයි නියපොත්තේ සුදු පාට පුංචි තිත් තියෙනවා නම් ඒ කාලේ එයාට වාසනාවන්ත කාලයක්. හොඳ ආරංචියක් එන්න ළඟයි කියලා විශ්වාසයක් තියෙනවා. අංක 3 පාදයේ හැඩය. මේක තමයි টොප් සීක්‍රට් එක. ලෝකේ පාද හැඩ තල 3ක් තියෙනවා කියලා තියෙනවා. පළවෙනි එක ඊජිප්තු පාදය. මහපට ඇඟිල්ලේ ඉඳන් පොඩි වෙනකම් පේලියට ඇඟිලි පොඩි වෙන එක. ගෑනු අයගෙන් 70%ක්ම මේ වගේ. මේ අය හරිම හැඟීම්බරයි. රජ පවුලකට වගේ ජීවත් වෙන්න කැමති. දෙවෙනි එක තමයි ග්‍රීක පාද. දෙවෙනි ඇඟිල්ල දිගම එක. මේ අය උපතින්ම ලීඩර්ස්ලා. කාටවත් යටත් වෙන්නේ නැහැ. ක්‍රීඩාවට බිස්නස් වලට සුපිරි. තුන්වෙනි එක තමයි රෝමන් පාද.
මුල් ඇඟිලි තුනම එකම උසයි. මේ අය හරිම බැලන්ස්. යාළුවන්ට ගොඩක් ආදරෙයි. කාත් එක්කවත් රණ්ඩු කරන්නේ නැහැ. දැන් අපි බලමු කකුලේ තියෙන උපන් ලප සහ සලකුණු ගැන. මහපට ඇඟිල්ලේ උපන් ලපයක් තියෙනවා නම් පවුලේ ලොකු වගකීමක් එනවා. යටිපතුලේ මැද උපන් ලපයක් තියෙනවා නම් ගොඩක් සංචාරය කරන රටවල් වල යන කෙනෙක් වෙනවා කියලායි කියන්නේ. ඉතින් යාළුවනේ, ඔයා මේකෙන් මොන වගේද? ඔයාගේ පාදේ හැඩය ඊජිප්තුද ග්‍රීකද රෝමන්ද කමෙන්ට් එකකින් දාන්න. ඔයාගේ යාළුවත් මේ වගේද කියලා ටැග් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි කොල්ලන්ගේ සම්පූර්ණ රහස කියවමු. ඒක බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ගහන්න.